උදෙන්ම ඔබ යන්නේ සිංහරාජයට එක්කගෙන. සිංහරාජ මහවනාන්තරය ළඟ කී දෙනෙක් ගිහිල්ලා බලලා සතුටු වෙනවද. හැබැයි ඒ සතුටුවන හැමෝටම සිංහරාජ මතක සටහනක් අරගෙන එන්න කියලා කිව්වට මතක සටහන් තියල යන්න අරගෙන යන්න පය සටහන් තියල යන්න වෙනත් දේවල් අරන් යන්න එපා සිංහරාජේ. හැබැයි මතක අරගෙන යන්න ඕන අයට ඔන්න මතක හදන කෙනෙක්. සිංහරාජය කියන්නේ ශ්‍රී ලංකාවේ හදවත කියලා තමයි කියන්නේ. රත්නපුරය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා තිබෙන සිංහරාජ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරය සොබාදහමේ අපූර්වතම නිර්මාණයක්. ලෝක උරුමයක්. ඉතින් ඒ නිසාම අවුරුද්දකට විශාල සංචාරකයින් ප්‍රමාණයක් සිංහරාජයේ පරිසර පද්ධතියේ අපූර්වත්වය විඳගන්න එහි සංචාරය කරනවා. ඒ යන සංචාරකයින්ට ඒ ගමන මතකයේ තියාගන්න සමරු සටහනක් විදිහට සිංහරාජයෙන් කිසිම දෙයක් ගෙනියන්න හැකියාවක් නෑනේ. ඉතින් ඒ අඩුව පුරවන්න පුළුවන් තැනක් තමයි මේ. සිංහරාජයේ ස්වභාව සෞන්දර්යය, ජෛව විවිධත්වය විදහාපාන කලා නිර්මාණ ඇතුළත් සමරු තිලින අලවිසලක් තමයි මේ. මේක තියෙන්නේ සිංහරාජයට ඇතුල් වෙන කලවාන කුඩව පිවිසුම ආසන්නයේ. මේ සමරු සටහන් අලවිසැලේ තියෙන සේරම නිර්මාණ පිටුපස සිටින්නේ කලාකාරිනියක්. ඇය නමින් ඉරේෂා සඳමාලි. වයස අවුරුදු 29ක් වන ඉරේෂා මේ වන විට එක්දරු මවක්. පුංචි කාලේ ඉඳන් චිත්‍ර කලාවට ආදරය කරන ඇය පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා දෘශ්‍ය කලා විශේෂවේදී උපාධියක් හිමි උපාධිධාරිනියක්. ඉරේෂාගේ සිතුවම් වලින් හැඩවුණ සිංහරාජ සමරුතිලෙන අලෙවිසැල පවත්වාගෙන යාමට ඇගේ සැමියා වන රෝහණ වීරරත්නත් ඇයට විශාල සහයක් ලබා දෙනවා. සිංහරාජයේ ජීවත් වන අපිට දකින්න පුළුවන් ඒත් දවසින් නැවිත් යන සංචාරකයන්ට බලන්න අවස්ථාවක් නොලැබෙන සිංහරාජයට ආවේනික කුරුල්ලන්, සතුන්, සමනලයින් තමයි ඉරේෂා ඇයගේ නිර්මාණවලට යොදාගන්නේ. ඉතින් ඒ නිසාම මේ කලා නිර්මාණ සංචාරකයින්ට ඉතාමත් ඉහළ වටිනාකමක් ලැබෙන කලා නිර්මාණ වෙනවා. ඒ නිසාම මේ හරහා රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ඇයට උපයගන්න පුළුවන්කමක් තියෙන රටට ඩොලර් ගේන තැනැත්තියක්. ගොඩක් මං සිංහරාජයට ආවේනික සතු තමයි නිර්මාණය කරන්නේ. මං චූටි පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර ඇඳා. චූටියට ඇඳ පොත් අස්සේ දදා ඉඳපු එක මේ මගේ මහත්තයා තමයි මෙහෙම චිත්‍ර කඩයක් දාමු කියලා පටන් ගත්තේ. මෙහෙට ගොඩක් ඉන්න බර්ඩ් වොචින් කට්ටිය. එයාලා ඉතින් සිංහරාජය ඇතුලේ දකින්න කුරුල්ලා මෙහෙ එයාලා එළිය ඇවිදලා යන්න යනකොට මේ ඇඳලා තිනව දැක්කහම බොහොම ආසාවෙන් ගන්නවා. ඉතින් සිංහරාජයට විදේශ සංචාරකයින් රැගෙන යන මඟ පෙන්වන්නන්ට පුළුවන් Taman මඟ පෙන්වන විදේශ සංචාරකයින්ව ඉරේෂාගේ මේ සමරු සටහන් අලවිසැලට එක්කගෙන යන්න. ගිහින් ඔවුන්ට සිංහරාජ සංචාරය මතක හිටින්න දෙයක් ගන්න අවස්ථාව අරන් දීලා ඉරේෂාටත් ආදායමක් උපය ගන්න අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්න. ඒ වගේම එහි සංචාරය කරන දේශීය සංචාරකයින්ටත් ලෝකයා කියන්නේ සිංහරාජයේ කළ සංචාරය මතක සටහනක් ගන්න ඉරේෂා ළඟට යන්න කියලා. 0.72යි 421යි 24යි 29 අංකයෙන් ඉරේෂාව සම්බන්ධ කරගන්න පුළුවන් කියලාත් ලෝකයා මතක් කරනවා.